අපිට අද අලුත් බස් ස්ටෑන්ඩ් එකක් ලැබුණා. හරිම සතුටුයි. අපේ රට මෙහෙම සංවර්ධනය වෙන එක කොච්චර දෙයක්ද? මහින්ද හොරා කෑවේ නැත්තම් අපේ රට සුරපුරයක්. ඇත්තටම සතුටුයි. හැබැයි ඔයා මහින්ද රාජපක්ෂ ගැන කියපු දේ වැරදි. මොකද්ද වැරදි? කොළඹ තියෙන බස් ස්ටෑන්ඩ් දෙකම ඒ කාලේ නවීකරණය කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. ඒවත් අපි සතුටු වෙන්න ඕන දේවල් නේද? එහෙමද? ඒ දවස්වල මං හිටියේ රට. ඒකයි දන්නේ නැත්තේ. ඔයා කොහෙටද බස් දුවන්නේ? කොළඹ මාතර. ඔයාට කියන්න පුළුවන්ද කොළඹ ඉඳන් මාතරට තියෙන බස් ස්ටෑන්ඩ් ටික? සුළුද යන්නේ. මොරටුව, පානදුර, කළුතර, අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, අහංගම, වැලිගම, මාතර. ඔයා කියපු බස් ස්ටෑන්ඩ් වලින් මාතර ඇර අනිත් ඔක්කොම නවීකරණය කරා මහින්ද රාජපක්ෂගේ කාලේ. ලංකාවේ හැම පළාතකම, හැම දිස්ත්‍රික්කයකම, හැම නගරයකම බස් ස්ටෑන්ඩ් හැදුවා, නවීකරණය කරා. මහින්ද රාජපක්ෂ කියන්නේ වැඩේ. මේක බලන කෙනෙක් තමන්ගේ ගමේ නගරේ හදපු බස් ස්ටෑන්ඩ් එක කාගේ කාලේ හැදුවද කියලා කමෙන්ට් කරන් ගියා නම් ලංකාවෙන් 70%ක් 80ක් විතර මහින්ද රාජපක්ෂ කාලේ නවීකරණය කරලා හරි අලුතෙන්ම හදලා හරි තියෙනවා.